හල්ලෝ යාළුවනේ ඔන්න ඉතින් ඉන්න වගේම අදත් ඔයාලව ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් යාළුවනේ මම අද ඔයාලට කියන්න තියෙන්නේ GTA Vice City mobile game එකේ මිෂන් එක. හරි යාළුවනේ එහෙනම් අපි යමු game එකට. Get to the payphone next to the mall in Washington. ඉතින් ළමයි මේ විදිහට අපිට චීට් පුනේ එක පෙන්නනවා. ඉතින් අපි මේකෙන් all weapon on කරගමු. හරි ඉතින් අපි යන් L එකට. අපිට ඒක තමයි අද මිෂන් එක තියෙන්නේ. ඉතින් එතනින් වහනයක් ගමු. හරි ඉතින් මේ කාර් එකෙන් යාළුවනේ අපි මේක යන්. හරි ඉතින් ළමයි මේ කාර් එක තෝරගත්තේ මේ කාර් එක ඇත්තටම කන්ට්‍රෝල් අපිට. හරි ඉතින් ළමයි අපිට මෙතනට තමයි එන්න තියෙන්නේ. හරි එහෙනම් අපි යන් ඇතුළට. Tommy, any progress? No, nothing with it. Tommy, this is Avery Carrington. Person. Avery here has a proposition. I'm trying to keep the wolves from the door. So could you please cut me some slack? I'm stretched like a wire, and even if I'm dead by the end of the week, I'd like to think that I didn't die poor. Now just calm down. Son, you help me, and any grease balls giving you a hard time, I'll see you and then you take a long dirt bag. Okay? What can I do for you? This delivery company's got its depot on some fine land. They won't sell. They're hanging on like a big old prairie rat. We gotta go in there and smoke that vermin out. Head on down there and set up a hornet's nest. Security will have their hands full, and then you can sneak in and put them out of business. You could drop by Rob Hills for a change of clothes. You might be there a while, but yeah, go for it. It'd be a riot. The balls drop like they should. Stop by my office sometime. Who are these pricks anyway? Lawyer pricks, rug-wearing pricks, surrounded by pricks. හරි ළමයි ඉතින් අපිට යන්න කියලා තියෙන්නේ. ඔයාලට දම් පාටින් පෙන්නනවා අපිට යන්න ඕනේ තැන. හරි ළමයි ඉතින් අපි එතනට යමු. මට මතක හැටියට එතන තියෙන්නේ අපිට ට්‍රක් තුනක් පුපුරවන්න තියෙනවා. හරි ඉතින් මම මෙතනට තමයි අපිට එන්න තියෙන්නේ. මෙතන ඉතින් යනවා ඉතින් ටිකට් එකක් වගේ එකක්. හරි ඉතින් අපිට ඉතින් මෙතන තියෙන්නේ පොඩි දෙයක් ගන්න. ඉවර කරාම ඉතින් යාළුවාලත් ගහගන්නවා අපිටත් ගහනවා. ඉතින් ඒ අතරේ යාළුවාගේ අවධානය එතනට කියලා
අපිට යන්න තියෙන්නේ මෙතන වැඩේ කරගන්න. ඔයාලා ඔක්කොගේම අවධානය කියන්නේ ඒතකොට සිකියුරිටිලත් එතනට අවධානය වෙනවා. ඊට පස්සේ ඉතින් අපිට තියෙන්නේ මේ ට්‍රක් තුන පුපුරවන්න. පොඩිස්තර වැටෙනට ඔයාලා බය වෙන්න එපා ළමයි. හරි ඉතින් මේ විදිහට මේ මිෂන් එක පාස් වෙනවා. ඉතින් ළමයිනේ අපිට කරන්න තියෙන්නේ ට්‍රක් තුන විනාශ කරන්න එක විතරයි. හරි ඉතින් පස්සෙත් මම වෙඩි තියපු හින්දා මට පොලිස් දරුවක් කරලා තියෙනවා. ඒක නැති වෙනවා යාළුවනේ. ඒක නිසා අපි මෙහෙමම අනිත් මිෂන් එකක් ගහමු. මෙතන මෙහා පැත්තේ අපිට දීලා තියෙනවා මේකෙන් පස්සේ ඒ එකක්. ඒක ඉතින් අපි ගහන්න යමු. ඉතින් යාළුවනේ මගේ වීඩියෝ එක හොඳ නම් මගේ වීඩියෝ ලයික් එකක් දාලා ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි යාළුවනේ මේ වගේ අලුත් video game ඒ කියන්නේ PC game mobile play කරන හැටි ඔයාලට මම මගේ channel එක දාලා තියෙනවා download කරගන්න හැටි පවා. ඉතින් යාළුවනේ මේ mission play කරන හැටි බලා ගන්න මගේ channel එක subscribe කරලා all bell icon එක click කරලා තියාගන්න. එහෙනම් යාළුවනේ අපි යමු මේ mission එකට. Come in and fuck yourself on the hide, son. Hell, my daddy used to say never look a gift horse in the mouth. My golly, he never did. Thanks. But clean thinker. I like that. Now, the property business is all about high papers. It's about dirt. And the will to claim that dirt. With me, sir? Well, I need some tenacious bastards to let go of some dirt. And he looked to me like the kind of guy to persuade him. Persuasion's my forte. Yeah, he'll be down at the country club, down on the golf course. They don't allow guns, so his bodyguards won't be packing loggers. Go feed 8 tons of crap out of him. Here now, I got you a membership. And boy, you're gonna need more food. Oh, This guy's my new friend. Never had a friend with a whip before. හරි ඉතින් ළමයි අපිට කිට් එක මාරු කරගන්න තියෙන්නේ. අපි දැන් යමු යන්න කියලා තියෙන්නේ ෂොප් එකට. ඒ කියන්නේ ෂර්ට් අපිට කිට් එක සම්පූර්ණ මාරු කරගන්න. ඔයාලට මැච් එකේ පෙන්නනවා ෂර්ට් එකක් ඇඳලා. එතන තමයි ඉතින් අපිට යන්න තියෙන්නේ. It's me. nice size, baby. හරි ඉතින් ළමයි අපිට ඉතින් යන්න තියෙන්නේ ගෝල්ෆ් ක්ලබ් එකට. ඒ කියන්නේ අපිට මෙතන ඉස්සරහින් පෙන්නනවා ගෝල්ෆ් කිට් එක. අපිට ඉතින් යාළුවනේ ඇතුළට යද්දී අපේ තියෙන ගන්ස් ඔක්කොම ගන්නවා එතනින්. ඒක කමන්නේ අපි යන්නේ එතනට. මොකද මට චීට් කෝඩ් එකෙන් ඉන්න අවුලක් නැහැ. ඉතින් යාළුවනේ ඔයාලට චීට් කෝඩ් දාගන්න වීඩියෝ එක මම ඉක්මනටම අරගෙන එනවා. ඉතින් යාළුවනේ මගේ channel එක subscribe කරලා මගේ channel එකට එකතු වෙලා ඉන්න. හරි ඉතින් අපිට එතන තමයි යන්න තියෙන්නේ. ආව මරන්න ඕන.
ඉතින් මෙතනින් ඇතුළේදී අපි ගන්න ඔක්කොම ගන්නවා සාමාන්‍යයෙන්. ඉතින් යාළුවනේ මගේ චීට් කෝඩ් එක තියෙන්නේ. ඒ නිසා මම ගන්න එකක්වත් අරගෙන නැහැ. මේ ස්නයිපර් හොඳයි අපි යන්. ඉතින් ළමයාට අපි වෙනවා කියලා අඟවන්න අපි අපි ෂීට් එකේ 5-6 ඇතක ඉඳලා තියන්න පුළුවන් නම් හොඳයි. ඔය නැත්තම් සාමාන්‍යයෙන් ඉතින් ඒවට නැත්තම් ඉතින් PC එක වගේ නම් අවුලක් නැහැ. මොකද අපිට පාස්වර්ඩ් ගහන්න පුළුවන් නේ. දැන් මොබයිල් එකේ එහෙම බෑනේ. යාළුවනේ මේ විදිහට zoom කරගන්න ඕන. මේ විදිහට ඔළුවටම තිබ්බා. හරි ළමයි ඉතින් අපිට දැන් එළියට යන්න තියෙන්නේ. Still move. ඈ? නෝන ඇම්බුලන්ස් එක කවුරුන් ඇතුලේ? මම මතක හැටියට ගන්න ළමයි මේක ඇතුලට වාහනේ මොකවරක් නැද්ද? හරිද අපිට කොහොමද යන්න වෙන්නේ ඉතින් පයින් ඉතින්. හැබැයි ඉතින් ළමයි මෙතන යන්න ඕනෙත් නෑ. මොකයිතනින් යන් අපි. තමයි ඔපරේට් කරන්න මෙතන යන්නත් පුළුවන්. ඒ හැපෙත් බැන්නේ යන්නත් පුළුවන්. ඉතින් මගේ වෙලාව තිබ්බ ගන්න එක ගත්තා යාලා. මම ඉතින් හපවල් එකෙන් දාගත්තා. හරි ඉතින් ළමයි මේ විදිහට මේ මිෂන් එකත් අපි ඉවර කරනවා. ඉතින් ඉස්සරහට මම GTA San Andreas එකේ Vice City එකේ මේ වගේ තවත් වීඩියෝ අරගෙන එන්නම්. ඉතින් යාළුවනේ මගේ Facebook page එකයි WhatsApp channel එකයි TikTok page එකයි තියෙනවා. ඉතින් මේ හැම එකකටම ඔයාලා join වෙලා මේ හැම එකක් එක්කම එකතු වෙලා ඉන්න. මේ හැම එකම link මම මගේ පළවෙනි comment එකේ දාලා තියන්නවා. ඉතින් යාළුවනේ GTA Vice City මොබයිල් එකේ ඩවුන්ලෝඩ් කරගන්න හැටිත් මම මගේ channel එකේ දාලා තියෙනවා. මම ඔයාලට ඒ link එකත් මගේ පළවෙනි comment එකේ දාලා තියන්නම්. හරි ඉතින් ළමයි අපිට තාම පළවෙනි හම්බුන ගේ විතරයි අරන් තියෙන්නේ. අය අපි ගියක් ගත්තේ නෑ. ඉතින් අපි ඒකට ගිහලා සේව් කරගමු. හරි ළමයි ඉතින් අද දවසේ මේ විදිහට අපි මිෂන් දෙකක් ඉවර කරනවා. ඉතින් යාළුවනේ මගේ වීඩියෝ මම අදට මෙතනින් නතර කරනවා. එහෙනම් යාළුවනේ අපි ඊළඟ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මම අදට ගිහින් එන්නම්. බයි බයි යාළුවනේ.